ඉතින් ඔයාලට මතක ඇති පහුගිය අවුරුද්දේදී Google ලා Nano Banana රිලීස් කරා. ඉතින් මේක හරහා මේ image generation සහ editing වෙනම level එකකට ගෙනියන්න ඒගොල්ලන්ට පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරලා මේ ලෝකෙ මිලියන ගාණක් මිනිස්සු තමන්ගේ පරණ ෆොටෝස් අලුත් කරගත්තා. ඒ වගේම sketch වලින් සුපිරි ඩිසයින් එහෙම හදනවා. ඔයාලා හැමෝම දකින්න. ඒ වගේම ඔයාලා අනිවාර්යෙන්ම ඒවා ජෙනරේට් කරන්න දී. ඇත්තටම Google මුලින් ඉඳන්ම මේ Gemini හදේ මල්ටි මොඩල් AI එකක් විදියට. ඉතින් ඔන්න ඒගොල්ලෝ අද වෙනකොට ඒකේ ඊළඟ පියවර තියලා තියෙනවා. ඉතින් අද මම කියන්නේ මේ Gemini Omni ගැන. ඉතින් මේක තමා මේ ජෙමිනායිලගේ මේ හිතන්න පුළුවන් හැකියා එමන්නතා රීසන සහ නිර්මාණය කිරීම හැකියා එමන්නත්තන් ක්‍රියටි මේ එකම්මත් තැනකට එකතු වෙන තර ඉදි මේ ඔම්නි කියන්න ඔයා දෙන ඕනෑම ඉම්පුට් එකකින් ඕනම දෙයක් ට්‍රේඩ් කරන්න පුලා අලුත්ම මොඩල්ල ඇති මේ පටන්ගන්න වීඩියෝ ජනරේෂන් දන්නවාට ඉමේජස් ඕඩියෝ වීඩියෝ එමන්නතන් ටෙක්ස්ට් කියන මේ හැමදේම එකතු කරලා ඉම්පුට්ටයක් විදිර දීලා හයිකොල්ට වීඩියෝස් හදාගන්න පුළුව ඉතින් අදේ නම් මේ ඔම්නි පවුලේ පලේ මොඩල්ල වෙන ජෙමිනා ඔම්නි ෆ්ලෑෂ් ජෙමිනා එකට Google Flowවලට වගේම YouTube Shorts වලට එන්න පටන් ගන්න. ඉතින් ඉස්සරහට මේකේ images වගේම audio එලියට දෙන output එහෙම නැත්නම් output modalities ගියාවත් ඉස්සරහට ළඟ. ඉතින් අපි බලමු මේ Omni වල තියෙන විශේෂත්වය මොකක්ද කියලා. පළවෙනි දේ තමයි දැන් ඔයාලට videos edit කරන්න පුළුවන් නිකම්ම මේ කතා කරලා. ඒ කියන්නේ natural language පාවිච්චි කරලා මේ conversation එකක් කරා මේ ඔයාලට edit කරගන්න පුළුවන්. ඉතින් ඔයා දෙන හැම instruction එකක්ම ඔයා ඊට කලින් දීපු දේ මත තමයි ගොඩනගේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකේ ඉන්න characters ෆිසික්ස් වගේම කලින් වෙච්ච දේවල් මේ AI එකට හොඳට මතකයි. ඉතින් මේක හරහා ඔයාලට දේවල් කීපයක් කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි transform the world. ඉතින් මේකෙන් කියන්නේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන පොඩි දේවල් වෙනස් කරන්න. එහෙම නැත්නම් සම්පූර්ණ වටපිටාවම වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ මේ සාමාන්‍ය වීඩියෝ එකක් පාවිච්චි කරලා ඔයාලට කවදාම මේ රූගත කරගන්න බැරි විදිහේ ලෝකයක් මේකෙන් මවා ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි එක තමයි reimagine the action. මේකෙන් කියන්නේ ඔයා ගත්ත වීඩියෝ එකක් ඒකට දීලා ඒකේ වෙන දේ ඔයාලට වෙනස් කරන්න පුළුවන්. අලුත් characters එහෙම නැත්නම් objects ඒ වීඩියෝ එක ඇතුළට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ වෙන දේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න උනත් ඔයාලට පුළුවන්. තුන්වෙනි එක තමයි refine across multiple turns. ඉතින් මේකෙන් කියන්නේ මේ ඔරිජිනල් වීඩියෝ එකේ තියෙන දේ වෙනස් කරගන්නේ නැතුව දිගින් දිගටම prompts දීලා ඒකේ environment එක, camera angle එක, එහෙම නැත්නම් style එක වගේ දේවල් මාරු කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ඊළඟ වැදගත් දේ තමයි මේක වැඩ කරන්නේ මේ Gemini එකේ world knowledge එක මත පදනම් වෙලා. ඉතින් මේ Omni එක හරහා නිකන් මේ ඇත්ත වගේ පේන වීඩියෝ හදනවා විතරක් නෙවෙයි. ඒක තර්කානුකූලව හිතනවා ඊළඟට මොකද්ද වෙන්න ඕනේ කියලා. ඉතින් මේකට මේ gravity එහෙම නැත්නම් fluid dynamics වගේ භෞතික විද්‍යාත්මක දේවල් ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ඉතින් ඔයාලට මේ හරිම නිවැරදි physics තියෙන හොඳ quality videos මේකෙන් generate කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක මේ pattern matching කරනවා වෙනුවට මේක මේ භාෂාව, රූප වගේ දේවල් එකට එකතු කරලා ගොඩාක් අර්ථවත් videos generate කරනවා. ඉතින් තවත් මේකේ සුපිරිම වැඩක් තමයි ඔයාලට පුළුවන් ඕනම complex idea එකක් මේ පොඩි prompt එකක් දීලා ඒක lazyම explain කරන compelling explainers මේක හරහා ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟ වැදගත්ම දේ තමයි මේක හරහා ඔයාලට පුළුවන් ඕනම inputs එකතුවකින් තනි වීඩියෝ එකක් හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ෆොටෝ එකක්, ටෙක්ස්ට් එකක්, එහෙම නැත්නම් වෙනත් වීඩියෝ එකක්, එහෙම නැත්නම් ඔඩියෝ එකක් රෙෆරන්ස් විදියට මේකට දෙන්න. ඉතින් දැනට මේ ඔඩියෝ ඉන්පුට්ස් වල මේක සපෝට් කරන්නේ මේ වොයිස් වලට විතරයි. හැබැයි අනිත් දේවල් තිබ්බනින්ම එනවා. ඉතින් ඔයා ගාව තියෙන කැරක්ටර් ඉමේජ්, එහෙම නැත්නම් ලස්සන සීනරීස්, එහෙම නැත්නම් ඔයා මේ ඩ්‍රොවින්ස් පාව මේකට ඉන්පුට් එකක් විදියට දීලා ඔයාගේ මේ හිතේ තියෙන විදිහේ ඕනෑම වීඩියෝ එකක් මේක හරහා ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට ඕනේ විෂුවල් ස්ටයිල් එක, එහෙම නැත්නම් මොෂන්ස් වචන වලින් විස්තර කරලා හරි, එහෙම නැත්නම් රෙෆරන්ස් එකකින් දීලා හරි සම්පූර්ණ ක්ලිප් එකක්ම ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වැදගත්ම දේ මේකයි. ඔයාලට පුළුවන් මේක හරහා ඔයාගේ ඩිජිටල් අවතාර එක හදාගෙන වීඩියෝස් ජෙනරේට් කරන්න. ඒ කියන්නේ හරියට ඔයා වගේම පේන ඔයා කටහඬින්ම කතා කරන ඩිජිටල් කොපි එකකින් වීඩියෝස් හදන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ගේ ඔඩියෝ සහ ස්පීච් වෙනස් කරන එක ගැන තමයි Google ලා ටෙස්ට් කරමින් තමයි ඉන්නේ. මොකද එයාලා මේ AI tools ගොඩාක් රෙස්පොන්සිබිලිටි එකක් ඇතුළත තමයි හදන්නේ. ඉතින් අන්තිම දේ තමයි මේ කතා කරනවා මේ security එක ගැන. මේ Gemini Omni එකෙන් ජෙනරේට් කරන හැම වීඩියෝ එකකම මේ ඇහැට පේන්නේ නැති synth ID digital watermark එකක් තියෙනවා. ඉතින් මේක හරහා කාට හරි මේක මේ AI වලින් ජෙනරේට් කරපු වීඩියෝ එකක්ද කියලා ලේසියෙන්ම මේ Gemini app එකෙන් එහෙම නැත්නම් Google search එක හරහා වගේම Chrome එකෙන් verify කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාලත් like එකක් comment එකක් දාන්න යන්න. ඒ වගේම අලුත්ම AI විස්තර දැනගන්න අපේ channel එක subscribe කරන්න.